තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු කොච්චර තිබ්බත් හුඟක් මිනිස්සු කලේ හැමදාම අනුන්ගේ දේවල් හොයපු එක. අද අපි හමු මෙහෙම. සමහරු සතුටක් ලබන්නේ අපහාස කරමින් කෙනෙකුට. හොය හොය අඩුපාඩු වැරදි මඩ ගහනවා කුහකකමට. තමන්ගේ ජීවිත කතාවේ තියෙන කුණු ගොඩ තරමට අනුන් ගැනම පද හදනවා පොරවාගෙන සුදු පිරුවට. කෙදිනක හෝ මේ වගේ අය මුණ ගැහුනොත් හිතට ගන්න. නොදැක්කා නොදැනුන ගානට මග හරින්න පුරුදු වෙන්න. හරි වැරැද්ද පෙන්නන්නට එපා බිඳක් වෙහෙස වෙන්න. තමන්ගේ දියුණුව හිතමින් නිහඬව තම ගමන යන්න.